මාත් එක්ක ආදරෙන් ගොතන්න ඉගෙන ගන්න ආපු ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ බෑග් එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට කැමති කලර්ස් පාවිච්චි කරලා ලස්සන ඩිසයින්ස් කරලා ඔයාලගේම ව්‍යාපාරයක් පටන් අරගන්න. මේ විදිහට ඔයාලට ආස කලර්ස් මික්ස් කරලා කලෙක්ෂන් එකක් හදාගෙන ඔයාලගේ ව්‍යාපාරේ පටන් ගන්න පුළුවන්. මේ බෑග් එක ගොතලා තියෙන පොලිස්ටර් කෝඩ් වලින් මේ විදිහට මේ වගේ පොලිස්ටර් කෝඩ් එක අරගෙන ඔයාලට ඒක ගොතන්න පුළුවන්. කැමති විදිහට කලර්ස් චේන්ජ් කරලා. එහෙම නැත්නම් මේ වගේ ටී-ෂර්ට් යාන් එකක් අරගෙන ගොතන්නත් පුළුවන්. ඔයාලා ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරාම ඔයාගේ එන්ඩ් ප්‍රොඩක්ට් එක ඔයා ගොතලා ඉවර වෙන බෑග් එකත් ලස්සන නිමාවකින් යුතු ප්‍රොඩක්ට් එකක් විදිහට අපිට නිම කරගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලෙම බලන්න නිර්මාණයක් කරනකොට ආයෙක සෙල් කරන්න නම් කරන්නේ ක්වොලිටි මැටීරියල් එකක් පාවිච්චි කරලා තමන් කරන වැඩේ ක්වොලිටි එකෙන් කරලා ඉවර කරන්න try කරන්න හැම වෙලේම. අද මේ බෑග් එක කරන් මම පාවිච්චි කරන්නේ මේ මැජික් යාන් එක මිලිමීටර් 4.5 හූක් එකත් එක්ක. ඉස්සෙල්ලාම ගොතන පටන් ගන්න ස්ලිප් නොට් එකක් දාගන්න. ඔයාලට පුරුදු විදිහට කරන්න. සමහර අය හූක් එකකින් කරනවා, සමහර අය අතින් කරනවා. කොහොම කරත් කමක් නැහැ. ඊට පස්සේ දන්වල් 55ක් ගොතන්න. 1යි 2යි 3යි 4යි 5යි මේ විදිහට දන්වැල් 55 මම ගොතා ගත්තා. මේකේ අපි ගොතන්නේ තර්ඩ් ලූප් එකට. මේ දන්වැල් ටික ගත්තාම ඉස්සරහින් V අකුර වගේ පේනවනේ. ඒකේ ඔයාගේ ඇඟ පැත්තට තියෙන එක ෆ්‍රන්ට් ලූප් එක, එළිය පැත්තට තියෙන ලූප් එක බෑක් ලූප් එක. මෙන්න මේක බෑක් ලූප් එක, මේ වගේ පැත්තට තියෙන එක ෆ්‍රන්ට් ලූප් එක. ඊට පස්සේ අපි මේ V අකුර වගේ තියෙන එක අනිත් පැත්ත හැරෙව්වම හැම දන්වැලකටම මේ තියෙන්නේ මේ ලූප් එකක් උඩට ඇවිල්ලා ඒක තමයි තර්ඩ් ලූප් එක. ෆ්‍රන්ට් ලූප් බෑක් ලූප් තියෙන ඉස්සරහට මෙහෙම සයිඩ් එක හැරෙවම ඔයාලට පේනවා තර්ඩ් ලූප් එක. මෙන්න මේ තර්ඩ් ලූප් එකට තමයි අපි සිංගල් ක්‍රොෂේ ගොතන්නේ. ඊළඟට අපි ගොතාගත්ත දන්වැල් 55ට සිංගල් ක්‍රොෂේ 54ක් ගොතා ගන්නවා. පළවෙනි දන්වැල අත්හැරලා දෙවෙනි දන්වැලේ ඉඳන් සිංගල් ක්‍රොෂේ මෙතනට එනකම ගොතාගෙන එනවා. අනිත් පැත්ත හරවලා මේ විදිහට තර්ඩ් ලූප් එකෙන් හූක් එක දාන්න. එකයි ඊළඟට මෙතනට මේ ලූප් එකට දෙකයි තුන්වෙනි දන්වැලෙත් මේ ලූප් එකට මේ විදිහට සිංගල් ක්‍රොෂේ 54 මම ගොතා ගත්තා. ඒක ගෙතුවම ඔයාලට ලස්සනට නීට් එකට සිංගල් ක්‍රොෂේ පේලියක් එනවා. මේ ඔයාලා සාමාන්‍ය ගොතන විදිහට නැතුව. මේ බලනකො මේ පැත්ත හැරෙවුවම මේ පැත්තේ ලස්සනට මේ දන්වැල් ටික තියෙනවා. මේ සිංගල් ක්‍රොෂේ එක ආයි මේ පැත්ත හැරෙවුවම ඒ පැත්තේ ලස්සනට දන්වැල් ටික තියෙනවා. ඒ විදිහට නීට් සිංගල් ක්‍රොෂේ පේලියක් ගොතා ගන්න ඕන නම් ඔයාලා තර්ඩ් ලූප් එකට ගොතන්න. හරි දැන් මේක ඊළඟට අපි කරන්න තියෙන්නේ මෙතන ඉඳන් මෙතනට සිංගල් ක්‍රොෂේ 6ක් ගොතනවා. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට half double ක්‍රොෂේ 19ක් ගොතනවා. දැන් මේ ටික ගොතමු. අපි මේකේ මේ සිංගල් ක්‍රොෂේ half double ක්‍රොෂේ දෙකම ගොතන්නේ බෑක් ලූප්ස් වලට. බෑක් ලූප් එක ඔයාලා අඳුර නැති කියලා හිතනවා. දන්වැලක් ගොතලා අනිත් පැත්ත හරවන්න. අනිත් පැත්ත හරවලා මේ V අකුර වගේ තියෙන්නේ ඒකේ එළිය පැත්තට ඔයාගේ පැත්තට තියෙන එක ෆ්‍රන්ට් ලූප් එක, එළිය පැත්තට තියෙන එක බෑක් ලූප් එක. මේ බෑක් ලූප් එකෙන් සිංගල් ක්‍රොෂේ 6ක් ගොතන්න. එකයි ඊළඟ එකෙත් එළිය ලූප් එකෙන් විතරයි. දෙකයි තුනයි හතරයි පහයි හයයි. හරි බෑක් ලූප් ඔන්නේ සිංගල් ක්‍රොෂේ 6ක් ගොතනවා. එතකොට අපි අත්තරිනේ ෆ්‍රන්ට් ලූප් එක මේ ගෙතුන් දෙක මැද්දෙන් මේ විදිහට පුංචි කන්දක් වගේ පොඩි ඇන්ගල් එකකට ෆ්‍රන්ට් ලූප් එක මෙහෙම තියෙනවා. මේ බලන්නකො පැත්තෙන් මෙහෙම බැලුවම මේ විදිහට පුංචි ඇන්ගල් එකක් වෙන්නේ ඒක තියෙනවා. ඇතුල් පැත්තෙන් බැලුවම ඒක කාණුවක් වගේ.
ඉස්සරහ පැත්තෙන් ඒක මේ විදිහට එළියට එනවා. හරි දැන් සිංගල් ක්‍රොෂේ 6 හරි ඊළඟට half double crochet 19ක් ගොතන්න. අවශ්‍යයි ස්ටිච් මාකර්ස් දාගන්න. මම සාමාන්‍යයෙන් ස්ටිච් මාකර්ස් දාන්නේ නැතුව ඊළඟට ගොතන්න තියෙන ගෙතුම් ප්‍රමාණය මතක තියාගෙන ගොතන කෙනෙක්. අවශ්‍යයි ඉන්නවනම් ස්ටිච් මාකර්ස් දාගන්න. එහෙම නැත්නම් කල්පනාවෙන් ගොතන එක වඩා හොඳයි. half double crochet ගොතමු. 1 2 3 4 5 මේ විදිහට half double crochet 19 ගොතා ගන්න. අපි දැන් කරේ මුල් ටිකේ single crochet 6යි ඊට පස්සේ half double crochet 19යි එකකට එක ගානේ. ඊළඟට අපි මෙතනදී පළවෙනි ඊළඟ තියෙන ගෙතුමට half double crochet දෙකක් ගොතනවා එකම ගෙතුමට. ඊට පස්සේ ගෙතුමට අපි half double crochet 3ක් ගොතනවා. ඊළඟ ගෙතුමටත් half double crochet 3ක් ගොතනවා. ඊළඟ ගෙතුමට half double crochet 2යි. ඊළඟ ගෙතුම් 4 ඒ විදිහට කරන්නේ. මේකට එකම තැනට half double crochet 2යි 1යි 2යි ඊළඟ ගෙතුමට එකම තැනට half double crochet 3ක් ගොතනවා 1යි 2යි 3යි ඊළඟ ගෙතුමටත් එකම තැනට half double crochet 3යි 1යි 2යි 3යි ඊළඟ ගෙතුමට half double crochet 2යි 1යි 2යි ඒ සේරමත් අපි ගොතන්නේ back loop එකටමයි. හරි එතකොට මෙන්න මේ වගේ ලස්සන වංගුවක් එනවා. එහෙනම් තමයි අපි දැන් ගොතාගත් එක තියෙන්නේ. මේ වගේ ලස්සන වංගුවක් එනවා. ඒ බෑග් එකේ අඩියේ එන වංගුව තමයි අපි ගත්තේ. ඊට පස්සේ ආයේ මෙතන ඉඳන් මෙතනට එකකට එක ගානේ half double crochet 19යි. අන්තිමට single crochet 6ක් ඉතුරු වෙනවා. ඒ 6ට එකකට එක ගානේ single crochet 6යි. පුරුදු විදිහට ඒ ටික සේරම මෙතනට එනකන් ගොතන්න. ඒ ටික ගොතාගෙන ඉන්න. මම මේ විදිහට half double crochet 19 ගොතාගත්ත මෙතනට එනකම් වංගුවෙන් පස්සේ ඊළඟට මේ ඊතුරු single crochet 6ට එකකට එක ගානේ single crochet 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒ විදිහට මේ පේලිය ඉවර කරගන්න. ඊළඟ පේලියේදී දන් වලක් ගොතලා අනිත් පැත්ත හරවලා back loop වලට single crochet 6යි. ඊට පස්සේ මේ හැම එකකටම half double crochet වංගුවේදීත් එකකට එක ගානේ half double crochet දිගටම අන්තිම හම්බ වෙනකන් අන්තිම single crochet 6ට single crochet 6යි පුරුදු විදිහට. අපි ටික ගොතමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි single crochet 6 හරි. දැන් දිගටම එකකට එක ගානේ half double crochet 1යි 2යි
3යි 4යි 5යි. ඒ විදිහට සේරම අගට එනකම් කරගෙන ඇවිල්ලා මෙතනට සිංගල් ක්‍රොෂේ 6ක් ගොතාගෙන එන්න. හරි. ඒ පේලියේ මේ විදිහට මම එහෙම සිංගල් ක්‍රොෂේ 6 ගොතාගෙන ඉවර කරගත්තා. ඊට පස්සේ ඊළඟ පේලිය දංවලක් ගොතලා අනිත් පැත්ත ආරවන්න. අපි කලින් පේලියේදී හැම ගෙතුමකටම එකකට එක ගානේ තමයි ගොතාගෙන ගියේ. දැන් මේ පේලියේදී අපි අර මුලින්ම කළේ ඉන්ක්‍රීස් එකක් මෙතන. අන්නේ ඉන්ක්‍රීස් එක මේ පේලියේදී අපි කරනවා. ඉස්සෙල්ලාම සිංගල් ක්‍රොෂේ 6 කරමු බෑක් ලූප්ස් වලට. 1යි 2යි 3යි 4යි 5යි 6යි. back loop single crochet 6 හරි. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට half double crochet ගොතන්න ඕනේ 22ක්. කලින් පේලියේදී ඔයාලට මතකයි අපි ගෙතුවේ 19යි. 19ක් ගොතලා අපි මෙතනදී ඉන්ක්‍රීස් කරානේ. එතකොට ගෙතුම් වැඩි වුණා. දැන් මේ single crochet 6 ඉඳන් මෙතනට එනකම් ගෙතුම් තියෙනවා 22ක්. එතකොට back loops වලට half double crochet ගොතන්න 22ක්. 1යි 2යි 3යි 4යි 18යි 19යි 20යි 21යි 22යි. හරි 22ක් ගෙතුවා. ඊළඟට මේ ගෙතුම් හතරට පළවෙනි එකට එකකට සිංගල් ක්‍රොෂේ 2යි, දෙවෙනි එකට එකකට සිංගල් ක්‍රොෂේ 3යි, තුන්වෙනි එකට එකකට සිංගල් ක්‍රොෂේ 3යි, ආයිත් හතරවෙනි එකට එකකට සිංගල් ක්‍රොෂේ 2යි. ඒ විදිහට ඉන්ක්‍රීස් කරන්න මේ ගෙතුම් හතර. මෙතනට half double crochet 2යි. මෙතනට half double crochet 3යි එකම තැනට. ඊළඟ එකටත් එකම තැනට half double crochet 3යි. ඊළඟ එකට half double crochet 2යි. හරි. දැන් පුරුදු විදිහට එකකට එක ගානේ මෙතනට එනකම් half double crochet 22ක් ගොතන්න. ඊට පස්සේ මෙතෙන් ඉඳන් මෙතනට single crochet 6යි. ඒ ටික ඒ විදිහට කරලා පේලි ඉවර කරන්න. 20යි 21යි 22යි. ඊළඟට single crochet 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊට පස්සේ දංවලක් ගොතලා අනිත් පැත්ත හරවලා මේකෙදී අපි ඉන්ක්‍රීස් කරානේ. දැන් ඉන්ක්‍රීස් කරන්නේ නැහැ. එකකට එක ගානේ සේරම ගෙතුම් වලට ගොතාගෙන යනවා. මුල් 6 පුරුදු විදිහට එකකට එක ගානේ සිංගල් ක්‍රොෂේ 6ක්. ඊට පස්සේ එකකට එක ගානේ half double crochet මෙතනට එනකම්. ඊට පස්සේ අන්තිමට සිංගල් ක්‍රොෂේ 6යි. හරි. මම දැන් මේ පේලිය අන්තිම ඉන්නේ. අන්තිම සිංගල් ක්‍රොෂේ 6. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙතනදී මම මේ පාට මාරු කරලා වෙන කල එකක් පටන් ගන්නවා.
එතකොට අපි කරන්නේ මෙහෙම හුක් එක දාලා නූල පටලවල ඇදලා අරගෙන මෙතනින් සිංගල් ක්‍රොෂේ එක ගොතන්න කලින් නූල කපලා අලුත් නූලක් අපි ජොයින් කරගන්න ඕන. හරි මේ විදිහට නූල කපලා අයින් කරලා අපි ගොත හිටපු නූල ඔයා ජොයින් කරන අලුත් පාට නූල අරගෙන last 2 loops වලදී අන්තිම loops දෙකේදී මෙහෙම නූල පටලවල ඇදලා අරගන්න. අලුත් පාට නූල එහෙම ඇදලා අරගෙන මේ කහ පාට නූල පොඩ්ඩක් ටයිට් කරගන්න. මේ මෙතන ලූප් එක ටයිට් වෙනවා මේ නූල ටයිට් කරාම. හුක් එකේ හෙඩ් එක ප්‍රමාණයට මේ විදිහට නූල් තියාගෙන මෙන්න මේ තමයි ජොයින් කරගන්න ඕනේ. මේ තියෙන අපේ නූල් කොන් දෙක. දන් වලක් ගොතලා අනිත් පැත්ත හරවලා අපි දැන් මෙතනට පළවෙනි සිංගල් ක්‍රොෂේ 6ට බැක් ලූප් සිංගල් ක්‍රොෂේ 6ක් ගොතන්න යන්නේ. මේ නූල් කොන් දෙක මෙහෙම උඩට අරගෙන මේ දෙක මැදි වෙන්න ගෙතුන් ටික ගොතන්න. එතකොට මේ නූල් කොන් දෙකත් හංගගෙනම තමයි අපි ගොතන්නේ. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි කොළ පාට නූල එතනින් ඉවර වුණා. මේ කහ පාට නූලත් අපි එතනින්ම මෙහෙමම කපමු. මේ විදිහට මම කහ පාට නූලත් කැපුවා. එතකොට පළවෙනි සිංගල් ක්‍රොෂේ 6 ගොතනකොට අපි ජොයින් කරපු නූලයි කලින් ගොතපු නූලයි දෙකම හැංගිලා පේන්නේ නැහැ කොහෙන්වත්. ඊට පස්සේ අපි දැන් දිගටම ගොතන්නේ එකකට එක ගානේ half double crochet. අපි ආයෙ ඉන්ක්‍රීස් කරන්නේ නැහැ. අපි පේලි දෙකකදී මුලින් ඉන්ක්‍රීස් කරලා මෙන්න මේ ඇන්ගල් එක හදාගත්තා. දැන් මේ ලොකු කරගත්ත ප්‍රමාණය තමයි අපි දිගටම ගොතන්නේ. ඊට පස්සේ අග ඉවර කරනකොට ඉන්ක්‍රීස් කරපු එක ඩික්‍රීස් කරලා ඉවර කරනවා. දැන් ඔයාලට අවශ්‍ය පේලි ප්‍රමාණය එකකට එක ගානේ ගෙතුම් ගොතන්න. මුලින් සිංගල් ක්‍රොෂේ 6යි මුල පටන් ගන්න තැන අග ඉවර කරන තැනයි. ඊට පස්සේ මේ හැම එකකටම එක ගානේ half double crochet. ඔයාලට කැමති තරම් බෑග් එකේ අවශ්‍ය පළලට ගොතා ගන්න. මම පාට කීපයක් මාරු කරලා ගොතන්නේ. මේ පේලි ටිකෙන් පස්සේ මම පේලි 4ක් විතර ගොතනවා මේ ග්‍රීන් කලර් එකෙන්. මේ ග්‍රීන් කලර් එකෙන් පේලි 4ක් විතර ගොතලා ඊට පස්සේ මැද කොටස මම ගොතනවා මේ වයිට් කලර් එකෙන්. මේ විදිහට මම කලර්ස් ටික මට ඕන ප්‍රමාණයට ගොතා ගත්තා. ඊළඟට අග ඉවර කරන තැනදී මම yellow color join කරගත්තේ. ඒකෙදී එකකට එක ගානේ half double crochet පේලියක් ගොතාගෙන ගිහිල්ලා මුලින්ම single crochet 6 කරලා ඊට පස්සේ එකකට එක ගානේ half double crochet ගොතාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඊළඟ පේලියේදී අපි යන්නේ decrease කරන්න. හරි මේ පේලියේ single crochet 6යි half double crochet 22යි මම කරා. ඊට පස්සේ ඊළඟට ගෙතුන් දෙකක් අපි decrease කරන්න යන්නේ. ඒ කියන්නේ ගෙතුන් දෙකකට ගොතන half double crochet උඩින් එකක් වෙන්න loop සේරම එකපාර ඇදලා අරගන්නවා. එකයි ඒ loops ටික hook එකේ තියාගෙනම දෙවෙනි half double crochet එකත් ගොතන් මේ විදිහට loops ටික ගන්න. එතකොට අපේ loops තියෙනවා 1 2 3 4 5ක්. වටයක් කරගලා මේ loops පහින්ම එකපාර ඇදලා අරගන්න. හරි ඊළඟට ගෙතුන් තුනක් අපි එකක් කරගන්න ඕන. එකයි ඊළඟ ගෙතුමට දෙකයි ඊළඟ ගෙතුමට තුනයි. ගෙතුන් තුනකට මේ විදිහට loops අරගෙන එතකොට hook එකේ තියෙනවා loops 1 2 3 4 5 6 7ක්. loops හතෙන්ම එකපාර මෙහිම ඇදලා ගන්න. එතකොට ගෙතුන් තුනක් එක ගෙතුමක් වෙනවා. ඊළඟ එකෙත් ගෙතුන් තුනක් එකක් කරන්න ඕන. එකයි දෙකයි තුනයි. හරි ඊට පස්සේ අන්තිමට ගෙතුන් දෙකක් එකක් කරන්න ඕන. එකයි දෙකයි. හරි
මේ විදිහට ඩික්‍රීස් කරගත්තා. ඊට පස්සේ එකකට එක ගානේ half double crochet පුරුදු විදිහට ඊට පස්සේ single crochet ටික ගොතලා ඒ පේලි ඉවර කරගන්න. ඒ පේලි මේ විදිහට ඩික්‍රීස් කරගත්තට පස්සේ මම එකකට එක ගානේ ගොතාගෙන ආව half double crochet ඊට පස්සේ single crochet 6. ඊළඟ පේලියේ අපි මේ හැම ගෙතුමකටම එකකට එක ගානේ ගෙතුම් ගොතාගෙන යන්න. මේ ඩික්‍රීස් කරපු ඒවටත් එකකට එක ගානේ මෙතනට එනකම්ම ගොතාගෙන එන්න. ඒ පේලිය එකකට එක ගානේ ගොතාගෙන ගිහිල්ලා ඊට පස්සේ පේලියේදී අපි ආයෙත් ඩික්‍රීස් එකක් කරනවා. හරි ඒ පේලිය එකකට එක ගානේ මම ගොතාගත්තා. දැන් අපි යන්නේ ඊළඟට ඩික්‍රීස් කරන පේලිය කරන්න. දම් වලක් ගොතලා අනිත් පැත්ත හරවලා single crochet 6 කරන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. ඊළඟට half double crochet 19යි. 19න් පස්සේ තමයි අපි ඩික්‍රීස් එක කරන්නේ. එකයි දෙකයි තුනයි දාසයයි 17යි 18යි 19යි. ඊළඟට අපි යන්නේ ඩික්‍රීස් කරන්න. එකයි දෙකයි එකයි දෙකයි තුනයි ආයෙත් ගෙතුම් තුනක එකක් එකයි දෙකයි තුනයි ඊළඟට ගෙතුම් දෙකක ඩික්‍රීස් එකක් එකයි දෙකයි. හරි ඩික්‍රීස් කරාම මෙන්න මේ විදිහට ආයෙත් අර ඇන්ගල් එක එනවා අපි මුලින් කරා වගේ. ඊට පස්සේ එකකට එක ගානේ half double crochet මෙතනට එනකම් අන්තිම හයට single crochet 6ක්. හරි මේ පේලිය අපි මේ විදිහට ඩික්‍රීස් කරගත්තා. ඩික්‍රීස් කරාට පස්සේ ඊළඟ පේලිය එකකට එක ගානේ ගෙතුම්. පළවෙනි ගෙතුම් 6 single crochet 6ක්. ඊට පස්සේ ඊටු ටික එකකට එක ගානේ half double crochet මෙතනට එනකම්. ඊට පස්සේ මෙතන අන්තිම ටික එකකට එක ගානේ single crochet 6ක්. ඊළඟට ඔයාලට මතකයිනේ අපි මුල පටන් ගන්නකොට දම්වැල් වලට single crochet පේලියක් ගොතලානේ පටන් ගත්තේ. ඒ single crochet පේලිය දැන් අපි අන්තිමට ගොතන්න යන්නේ. මෙච්චර වෙලා අපි හිතුවේ back loops වලටනේ single crochet. දැන් ගොතන්නේ back loop වලට නෙමෙයි අපි සාමාන්‍ය single crochet පේලියක් ගොතන විදිහට front loop එකයි back loop එකයි දෙකම අල්ලලා මේ විදිහට single crochet පේලියක් එකකට එක ගානේ ගොතන්න. half double crochet තිබ්බ තැන් වලටත් single crochetමයි එකකට එක ගානේ මේ විදිහට end එකට එනකන් මේ පේලිය ගොතාගෙන එන්න. ඒ විදිහට single crochet ටික ගොතාගත්තට පස්සේ අපි දැන් join කරගන්න යන්නේ. join කරද්දී මේ දෙක මෙහෙම ලං කරගෙන එකක front loop එකයි එකක back loop එකයි. මේකේ එක loop එකයි මේකෙන් එක loop එකයි. මේ විදිහට ඒ විදිහට දාලා මේ විදිහට join කරගෙන යන්න. ඒ විදිහට single crochet ටික ගොතාගත්තට පස්සේ දම් වලක් ගොතලා නූල කපන්න මේ මෙතන ඉඳන් මෙතනට join කරගන්න ඉඩ ඇති වෙන්න නූල ටිකක් දිගට ඉතුරු කරලා නූල කපන්න. අපි ඒක tapestry needle එකක් දාලා කෝණයක join කරගමු. මේක ඔයාලට පේනවා නම් මේ thread එක මේ 30 play
මේ බලන්නකො මේක මෙහෙම දිගෑරියාම පුංචි පුංචි නූල් 30ක් එකතු කරලා තමයි මේක ඔතලා මේ thread එක හදලා තියෙන්නේ. ඔයාලා ගන්න milk cotton 3 play 4 play එහෙමනේ තියෙන්නේ. මේක 30ක් තියෙනවා නූල්. හරි ඊට පස්සේ මේ දෙක මෙහෙම ලං කරගෙන මේක එක ලූප් එකයි මේක එක ලූප් එකයි මෙහෙම අල්ලලා ජොයින් කරන්න. මේක හූක් එකේ මුණත් වලට ජොයින් කරගන්න පුළුවන්. ඇතුළට නූල් අරගෙන knot එකක් දාලා ටයිට් කරලා නූල කපලා නූල් කොන ගෙතුන් අතරට අරන් ගිහලා හංගන්න. මේ විදිහට තමයි බෑග් එක ගොතාගෙන ඉවර වුණාම ආවේ. ඊට පස්සේ මෙතනට magnetic lock එකක් දාන්න පුළුවන්. මම මෙන්න මේ වගේ පුංචි බෝ එකක් හදාගත්තා. ඒ විදිහට ගොතාගෙන ඉවර කරගත්තට පස්සේ ඔයාලට බෑග් එක ෆිනිෂ් කරගන්න කැමති ඇක්සසරිස් ඇඩ් කරන්න පුළුවන්. මේ විදිහට චේන් එකක් දාන්න පුළුවන්. මේක ෂෝල්ඩර් එකෙන් දාන්න පුළුවන් වෙන ටිකක් දිග චේන් එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතේ ගෙනියන්න පුළුවන් වෙන පුංචි චේන් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒව බෑග් ඇක්සසරිස් ගන්න shops වල Facebook page online order කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒවෙන් අරගෙන attach කරන්න පුළුවන් කැමති design එකකින්. ඊට පස්සේ මෙතනට කැමති නම් handmade හරි handmade with love හරි එහෙම නැත්නම් ඔයාගේ brand එකේ නම හරි පුංචි tag එකක් දාන්න. ඊට පස්සේ මේක ඇතුලෙන් magnetic lock එකක් දාන්න. එතකොට ඇතුලට දාන බඩු මුකුත් හැදෙන්නේ නැහනේ. ඊට අමතරව කැමති නම් lining කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට කැමති colours පාවිච්චි කරලා ලස්සන ඩිසයින්ස් කරලා ඔයාලගේම ව්‍යාපාරයක් පටන් අරගන්න. මේ විදිහට ඔයාලට ආස කලර්ස් මික්ස් කරලා කලෙක්ෂන් එකක් හදාගෙන ඔයාලගේ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ පැතුම්. ගිහින් එන්න. අයබෝවන්.